අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ කොහොමද මේ ඉස්සරහා ෆ්‍රන්ට් සස්පෙන්ෂන් සිස්ටම් එකේ වීල් බෙයාරින් සහ බෝල් ජොයින්ට්ස් ටික කොහොමද ගලවගන්නේ කියලා. ඒකට අපිට පොඩි ස්පෙෂල් ටූල් එකක් ඕන වෙනවා. ඒ තමයි මෙන්න මේ තියෙන බෝල් ජොයින්ට් ස්ප්ලිටර් ටූල් එක. හරිද? මේකෙන් තමයි අපි බෝල් ජොයින්ට්ස් මිටියෙන් ගහන්න නැතුව ආරක්ෂාකාරී විදිහට ගලවගන්නේ. මිටියෙන් ගහනකොට වෙනත් කොටස් වල වැදිලා ඒවා ගැලවෙන්න වගේ දේවල් වෙනවා. හරිද? ඒ නිසා අපි මේ බෝල් ජොයින්ට් ස්ප්ලිටර් එකක් ගෙනත් තියෙනවා. මේක සාමාන්‍යයෙන් ඔයාලට මගෙන් ගන්නව නම් 4500 කට වගේ ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මෙතන තියෙන මේන් ෂාෆ්ට් එකේ නට් එක ගලව ගන්න ඕනේ. මේකට අපිට ඕන වෙනවා එතනත් ස්පෙෂල් ටූල් එකක්. මෙන්න මේ ඉම්පැක්ට් ගන්න එක අවශ්‍ය වෙනවා අපිට. මේක ගලව ගන්න. එහෙම නැතිනොත් මේක ගලවන්න බෑ. හරිද? ඊට පස්සේ අපිට පොඩි බ්‍රෂ් එකක් පාවිච්චි කරලා මේ වගේ මෙතන සුද්ධ කරගන්න පුළුවන් පොඩ්ඩක් ගලවන්න කලින්. මොකද පොටවල් වලට වැලි පස් ගියොත් එහෙම ඒ පොටවල් සවුත් වෙනවා ත්‍රෙඩ් එක. හරිද? ඊට පස්සේ අපිට ඕනේ බ්‍රේක් කැලිපර් එක ගලවලා කොහේරි අපි පොඩ්ඩක් එල්ල ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වීල් හබ් එක එහෙම නැත්නම් ටයර් එක සවි වෙන කොටස මේක ගලවලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඩිස්ක් එක අයින් කරපුවාම අපිට බෝල් ජොයින්ට්ස් වලට ඇක්සස් හම්බ වෙනවා. අපි බලමු කොහොමද කරන්නේ කියලා. මම ඉස්සෙල්ලාම මෙන්න මේ මේන් ෂාෆ්ට් නට් එක ගලවලා පෙන්නන්නම්. මෙතන පේනවා ඔයාලට සේෆ්ටි පින් එකක් තියෙනවා. අපි ඒක ගලව ගන්න ඕනේ. ඔන්න බලන්න අපිට අහුවෙච්ච දෙයක් තමයි මේ නට් එක ඕල්රෙඩි බුරුල් වෙලා. හරිද? මේක ඇත්තරම මිස්ටේක් එකක් කාගේ හරි කියන්නේ මගේ නෙමෙයි ඇත්තරම. කලින් නම් හැදුවේ වෙන කෙනෙක්. හරිද? දැන් බලන්න මේක ගලවන්න දෙයක් නැහැ. මේක ඕල්රෙඩි ලූස්. හැබැයි මේක ගැලවෙනවා කියන්නේ වාගේ මුළු ඉස්සරහ සිස්ටම් එකම අනතුරට ලක් වෙනවා. හරිද? එහෙම බුරුල් වෙයි කියලා තමයි පොඩ ඉන්න. එහෙම බුරුලුනාම මෙන්න මේ පොඩි පින් එකෙන් තමයි මේක රැඳිලා තියෙන්නේ. හරිද? එතකොට මේ තියෙන්නේ මේ නට් එක. මේ බලන්න මේක මිටියෙන් ගහලා තමයි මේ ගලවලා තියෙන්නේ. මේ පේනවද? මේක කටින් විතරයි හපලා නැත්තේ. අනිත් ඔක්කොම මේකට කරලා තියෙන්නේ. ඉතින් මේවා මම අලුතෙන්ම රිප්ලේස් කරනවා. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන ඇන හතර ගලවලා මේ හබ් කොටස ගලවලා ගන්න එළියට. හරි මේක ෆුල් වීඩියෝ කරන නිසා මෙතන බලන්න ටේපර් විදියට ටේපර් කරලා හදපු වොෂර් එකක් තියෙනවා. අපිට ඒක ගලවන්න නැතුව මේක ගන්න බෑ.
මෙන්න බලන්න දැන් ඒක කැඩිලා තියෙන්නේ. මෙන්න බලන්න පුංචි වුණාට හරිම තදයි මේ යකඩේ. හැබැයි දැන් කැඩිලා තියෙන්නේ. හරිද? එහා පැත්තේ නම් හොඳට තිබ්බා. හරි. මේක අපි රිප්ලේස් කරන්න ඕනේ. එතන මේ තියෙන්නේ වීල් හබ් එක කියලා අපි මේක හඳුනනවා. අපිටම මම දන්නේ නැහැ හබ් එකද මොකද්ද කියලා. කොහොම හරි මම නම් එහෙම තමයි කියන්නේ. මේකට තමයි රෝදේ හයි වෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන කැලිපර් එක ගලව ගන්න ඕනේ. කැලිපර් එකේ පිටිපස්ස තියෙන 14 සයිස් ඇන දෙකක් ඒක ගලවපුවම කැලිපර් එක ගලවන්න පුළුවන්. මම ඔයාලට ගලවලා පෙන්නන්නම්. දැන් මෙතන අපිට කරන්න තියෙන්නේ මේ මම නට් දෙක බුරුල් කරගත්තා. බුරුල් කරගෙන අපි ඊට පස්සේ කරන්නේ මෙන්න මෙතන තියෙන බ්‍රේක් කැලිපර් එකේ ඇතුලේ තියෙන බ්‍රේක් පැඩ්ස් ටික අයින් කරගන්න ඕනේ. හරිද? ඒකට මෙන්න මෙතන තියෙන පොඩි පින් දෙකක් ගහලා ඒ දෙක මෙහෙම මම ක්‍රෂ් කරනවා. ක්‍රෂ් කරලා මේ පැත්තෙන් අල්ලලා ඇද්දම බ්‍රේක් පැඩ්ස් වැටලා තියෙන තැන ලොක් එකයි මෙන්න මේ රිටේනර් එකයි එළියට එනවා. ඊට පස්සේ අපිට පුළුවන් බ්‍රේක් පැඩ් ටික අඬුවකින් අල්ලලා ඇදලා ගන්න එළියට. මේ තියෙන එක බ්‍රේක් පැඩ් එකක්. මෙන්න බ්‍රේක් පැඩ් වල තත්ත්වය ගැලවිලා තමයි තිබිලා තියෙන්නේ. බ්‍රේක් පැඩ් එක යකඩෙන් ගැලවිලා තිබිලා තියෙන්නේ. දැන් මම මේ රෙපෙයාර් එක කරලා මම YouTube එකේ දාලා දිනවා අවුරුදු 6කට 7කට කලින් මම මේ රෙපෙයාර් කරේ. ඉතින් ඒ තරම් කාලයක් මේක රැඳිලා තිබ්බා කියන්නේ ලොකු දෙයක්. හරි දැන් මම ඇනද ගැලෙව්වා. ඊට පස්සේ අපිට පුළුවන් මේ කැලිපර් එක මෙන්න මෙහෙම අයින් කරගන්න. මම ඒක එල්ලලා ඉන්නම් ඉස්සලා කොහේ හරි ගැට ගහලා ඉන්නම්. හරි ඊට පස්සේ අපිට පුළුවන් මේ ඩිස්ක් එක අයින් කරන්න මෙහෙම. මේ තියෙන්නේ මගේ බ්‍රේක් ඩිස්ක් එක. ඊට පස්සේ අපිට මෙන්න මේ බ්‍රේක් ඩිස්ක් කවර් එක ගලව ගන්න ඕනේ. එතකොට ඔයාලට මේ මෙතන පේන්න තියෙන්නේ අප්රයිට් එක. මේක ඇතුලේ තමයි වීල් බෙයාරින් තියෙන්නේ. මම මේකත් ගලවලා පෙන්නන්නම් මොකද කරන්න කියලා. එතකොට දැන් මේක ගලවන්න නම් අපිට සිද්ධ වෙනවා මෙන්න මෙතන අපේ රැක් එන්ඩ් එක න මේ රැක් එන්ඩ් එක මේකෙන් තමයි ටයර් දෙක දෙපැත්තට හරවලා දෙන්නේ. එතකොට මෙන්න මෙතන තියෙන ඇනේ ගලවලා මෙන්න මේ කවර් එක ගලව ගන්න පුළුවන්. හරි මෙන්න මෙතන තියෙනවා මේ රැක් එන්ඩ් එක සවි වෙන ඇනේ. මේකට ලොක් එකක් එනවා මේ තහඩුව නමන්න. ඒක නමලා නැහැ. ඒ කියන්නේ නිකන් තියෙන දැන් එහා පැත්තේ නම් ඒ ලොක් එක තිබ්බා. අපිට පුළුවන් මේක මෙහෙම ගලවලා අරගෙන අපේ ඩිස්ක් ගාඩ් එක ගලවලා අයින් කරන්න. නෑ සත්‍ය ආවේ එහා පැත්තේ. ඒ දැඩි දැඩි වෙන්නේ යනකොට දැනෙනවා. පොඩියට පත්තු වෙලා දැනෙනවා. මේ බෑටෝ මේ කෙట్లా තියෙන්නේ මේ අරන පිටලා දුවලා මේ පැත්ත පෙරෙන්නේ මේ පැත්ත කැපිලා මේක මෙහි දුවලා තියෙන්නේ. හරි මේ විනාඩි
හරි මෙතන අපි මේ ඇනේ ගලවලා තියෙනවා. ඒත් එක අපිට පුළුවන් මේ ඩිස්ක් ගාඩ් එක මෙහෙම අයින් කරගන්න. ෆුල් ඇසෙම්බලි එක මේ තියෙන අප්‍රයිට් එක මෙතන මැද තියෙන්නේ. ඊට පස්සේ අප්‍රයිට් එක ඊට පස්සේ මෙතන අපර් බෝල් ජොයින්ට් එක තියෙනවා. ඊට පස්සේ මෙතන රැක් එන්ඩ් එක සවි වෙන තැන තියෙනවා. ඊට පස්සේ යට මෙන්න මෙතන යට තියෙනවා ලෝවර් බෝල් ජොයින්ට් එක. අපි ඔය ටික ඔක්කොම ගලව ගන්න ඕනේ. බලමු කොහොමද කරන්නේ කියලා. එතකොටනේ කට්ටිය දැනගන්න මම මේ කායෙන් හරි අහලා දැනුම් ගන්න. නිකන් කියන්නේ මූණ පෙන්නේ. කියන්න මේකේ මේ කියනවා දැන් තාත්ති මේ හිතන විදියට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මේක දෙපැත්තම වැඩ කරනවා. ඒ කියන්නේ බ්‍රේක් පළු මේ කියන්නේ බ්‍රේක් පෑඩ් ටික දෙපැත්තම වැඩ කරලා. දෙපැත්තම හොඳට වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ කැලිපර් එකෙන් හොඳට වැඩ කරලා තියෙනවා. මේක ගැලෙන්නට මේක ගැලවිලා. මේක කැඩිලා මේක තමයි ඩොට් ඩොට් ගාලා සද්ද එන්නේ. හරි. ඒක මේ පැත්තේ තිබ්බේ. ඒක දකුණු පැත්තේ. ඒක තමයි. ඒක මෙහෙම තිබිලා තියෙන්නේ. ඒතර එතනින්ද ඩඩක් ගාන සද්ද ආවා කියලා හිතන්නේ. හිතනවා එහෙම. දැන් මේ පළුදු වෙලා හින්දා මේ පෙරෙල්ලානේ දුවලා තියෙන්නේ. මේක දුවලා තියෙන සම්පූර්ණ බැඳිලා. මේකේ මේ ටික අතෑරිලා මේ ටිකත් අතෑරිලා මේ ටික දියලා. පෙරෙල්ලලා වෙනවා. කොහොමම හැරිලා දුවලා. මේ අතර. මේ අතර හැරිලා දුවලා තියෙන ඕක. පැත්ත පෙරෙල්ල. ගැලවිලා. ඔව් මේකෙන් ගැලවිලා. දැන් මේකේ මොකක්ද වෙලා තියෙන්නේ? මේකේ මේ පැත්තේ පෑඩ් එක වැදිලා නැහැ. කියන්නේ කැලිපරෙන් තල්ලු කරලා නැහැ. තල්ලු කරලා නැහැ පොම්පෙන්. මේක තල්ලු. මං හිතුවා මේ නිකන් තිබිලා මලකඩ කාලා කියලා. නෑ මේ තියෙන්නේ මේ පැත්ත වැඩ කරලම නැහැ. මේ පැත්ත වැඩ කරලා. මේ පැත්ත හොඳට අල්ලලා ගිහින් තියෙනවා. අල්ලලා තියෙනවා හොඳට කරකිනවා. මේ පැත්ත නෑ. මලකඩ ඇවිල්ලා තියෙන්නේ මේක වගේ මේ සුදු වෙලා නැහැ. හරි බලමුකෝ. මේක හේත් වෙන්නේ නැතුව ගන්නට නිකන් කොහොමද තිබිලා තියෙන්නේ. ඉඳ තිබිලා තියෙන්නේ හේත් වෙන්නේ. මේකේ මේ තල්ලු වෙන්නේ නැතුව ඇති. මේ පැත්තට වාරක. හරි අපි බලමු මේ මෙතන තියෙන බෝල් ජොයින්ට් එක කියන්නේ එතන තියෙන රැක් එන්ඩ් එක කොහොමද මේ ගලව ගන්න කියලා. මෙතනත් බෝල් ජොයින්ට් එකක් තමයි තියෙන්නේ. මම දැන් බෝල් ජොයින්ට් ස්ප්ලිටර් එක දානවා මෙතෙන්ට. පොඩ්ඩක් මදි. හරි අපිට මේක දැම්ම දාන්න බෑ. මෙතනින් ගලවලා තමයි මේක දාගන්න වෙන්නේ. එතකොට මෙතන පේන ඔයාලට මේ ලොක් දෙකක් තියෙනවා නවලා ඒ ලොක් දෙක අයින් කරලා තමයි මේ එනේ ගලවන්න ඕනේ. දැන් එතන ඊට මදි. අර හැබැතින් අර මේ පංච කරන් දෙන්න වෙයි. අපි එතන ලොක් දෙක දිගාරින්න මේ වගේ පංච එකක් පාවිච්චි කරනවා. හරි දැන් අපිට පුළුවන් යන්න දෙන්න ගන්න. පොඩ මේ යන තදයි.
හරි ඔන්න බලන්න මේ පැත්ත නිකම්ම එළියට ආවා ඇත්තරම නේ මේ පැත්ත නිකම්ම ගැලවුණා රැක් එන්ඩ් එක හරිද එතකොට මෙතන ඔයාලා මතක තියාගන්න ඕනේ දෙයක් තමයි රැක් එන්ඩ් එක ගලවනකොට මෙන්න මෙතන තියෙන මෙෂර්මන්ට් එක වරද්ද ගන්න එපා මෙතන තියෙන මෙෂර්මන්ට් එක වැරදුනොත් වීල් අලයින්මන්ට් එක ආයෙ මුලින් ඉඳන් තියන්න වෙනවා හරිද ඒක අපේ වාසනාවට වගේ ගැලවිච්ච එකක් ඇත්තරම මට හිතෙන්නේ අපිට මෙතනට ගන්න එක දාගන්න වෙනවා නැත්තම් ගලවන්න අමාරුයි අනේ කැඩිලා තියෙන්නේ කරන්න දෙයක් නැහැ දැන් ඇණයක් ආය හදන්න වෙනවා මේකට කරන්න දෙන්න ඒක මේ මං හිතන්නේ අතින් ගලවද්දී කැඩුනේ මට දැනුණා අතින් ගලවද්දී මේ පොඩක් හදට යනවා හරි මේ තියෙන්නේ අප්‍රයිට් එකට සවි වෙන මේ ආම් එකක් මේකේ නම නම් මම හරියටම කියන්න දන්නේ නැහැ. හැබැයි මේකෙන් තමයි අපේ අප්‍රයිට් එක දකුණට වමට හරවලා දෙන්නේ මේ ආම් එකෙන්. හරිද? දැන් මේ ආම් එකේ එක ඇණයක් කැඩිලා තියෙනවා. ඒක බලමු කොහොමද මොකද්ද කරන්න පුළුවන් කියලා. එතකොට මේකේ තියෙනවා තව මේ පල්ලෙන් බුෂ් එකක් ඒව නැති කරගන්න එපා. මේකම දාලා තියමු. එතකොට දැන් අපිට තියෙන බෝල් ජොයින්ට් ටික ගලව ගන්න විතරයි. හරි බෝල් ජොයින්ට් එක මම ඉස්සෙල්ලා මේ ඇන ටික ගලවලා ගන්නම් 18 බොක්ස් පැන එකකින් තමයි ගලවන්න වෙන්නේ. හරි ඔන්න දැන් අපි ඇන ටික ගලවලා තියෙනවා. යටට බොරු නට් එකක් දාලා තිබ්බා පොට ගියපු සීන් එකක් නිසා මෙන්න මෙතන ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙතන තියෙන බෝල් ජොයින්ට් එක පන්නන විදිය මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන අපේ බෝල් ජොයින්ට් ස්ප්ලිටර් ටූල් එක මෙහෙම ගත්තා. මේ පැත්තේ ඇඩ්ජස්ට්මන්ට් එක අපි අඩු කරගන්නවා. එතකොට මේ පැත්තේ අපිට කට ඇරෙන ප්‍රමාණය වැඩි වෙනවා. හරිද? ගත්තා. මෙහෙම දැම්මා. පොඩ්ඩක් මිටියෙන් තට්ටුවක් දාන්න. හරි. ඊට පස්සේ මේක කරකවන්න තියෙන්නේ. ඔයාලට ඇහි නිකන් ඩොග් ගාලා සද්දයක් එක්ක මේක පනින සද්දයක් බලමු. හත සයිස් එක දැන් මේක තියෙනකොට මිටියෙන් ගහන්න ඕනේ නැහැ. ඉතින් තද කරන්න තියෙනවා. ඔයාලට පේනවා ඇති. අන්න පැන්නා. හරිම ලේසි. දැන් පැනලා තියෙන බෝල් ජොයින්ට් එක. හරිද? මම යටත් එහෙම කරන්නම්. හරි අපි දැන් බෝල් ජොයින්ට් උඩ යට දෙකම පනලා තියෙන්නේ. බෝල් ජොයින්ට් පනනකොට හොඳට මතක තියාගන්න බෝල් ජොයින්ට් එකේ මෙන්න මේ වොෂර් එක දාලා නේ නට් එක දාලා තියෙන්නේ. ලොක් වොෂර් එක තියෙද්දි අපි බෝල් ජොයින්ට් ස්ප්ලිට් එක දැම්මොත් කොච්චර තද කරත් ගැලවෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. දැන් අපිට අප්‍රයිට් එක හිමීට ගන්න පුළුවන්. යට බෝල් ජොයින්ට් එක පන්නලා ටයි රොඩ් එකත් ගලවුවහම මේක එනවා. අපිට තියෙන්නේ මෙතනින් අපේ CV ජොයින්ට් එක පොඩ්ඩක් ඇතුළට තල්ලු කරගන්න.
මේක පොඩ අල්ලන්න. උඩට අල්ලන්න. හරි. චුට්ටක් උස්සන්න ඕනේ අප්‍රයිට් එක. හරි දැන් ඔන්න අප්‍රයිට් එක එනවා. ඔයාලා බලා ගන්න පුළුවන්. මේ තියෙන අප්‍රයිට් එක. මේක ඇතුලේ තමයි වීල් බෑරින්ග්ස් තියෙන. මේ තියෙන වීල් බෑරින්ග්. මේ පැත්තේ තියෙන වීල් බෑරින්ග් සෙට් එකක්, මේ පැත්තේ තියෙන සෙට් එකක්. ඒතර මේ තියෙන අපේ CV ජොයින්ට් එක මේ පැත්තට බූට් එක ඉරලා තිබ්බේ නැහැ. එහා පැත්තට බූට් එක ඉරලා තියෙනවා. මේ මෙතන තියෙනවා තව ඩස් කැප් එකක්, ඩස් සීල් එකක්. අපි දැනට ඒ ටික එහෙම ඉතුරු කරනවා. ඉතුරු කරලා අපි මෙන්න මේ ටයි රොඩ් එකේ ඒ ටික ගලව ගන්න ඕනේ. මම වෙනම තව වීඩියෝ එකක් කරන්නම් ඒ පාර්ට්ස් ටික ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරන්න.